අතීතයේ එක්තරා සුන්දර ගමක සූර කිලා තම්මැට්ටම් වයන්නෙක් සිටියා. සූර තම්මැට්ටම් වාදනයට හරිම දක්ෂයි. ඒත් ඉතින් කාර්යබහුල නගරයක් මැද සූරගේ දක්ෂතාවයට ඒ තරම්ම ලොකු අවධානයක් නම් ලැබුණේ නැහැ. ඔන්න ඉතින් තවත් දවසක් සුපුරුදු ලෙසම සූර තම තම්මැට්ටම් වාදනය අවසන් කරලා විඩාබර දවසක් අවසන් කරන්න හිතාගෙන ගෙදර ඇවිත් නිදාගන්න පටන් ගත්තා. මහන්සිය වැඩි නිසාම නිදි දෙව්දුව ඉක්මනින්ම සූරව සොයාගෙන ආවා. සූර සිහිනයක් දකින්න පටන් ගත්තා. ඔහුගේ තම්මැට්ටම එක පාරටම පොළවෙන් නැගිට තනියම වාදනය වෙන්න පටන් ගත්තා. අපූරු රිද්මයකට තම්මැට්ටම තනියම වාදනය වෙනවා. මේ මායාකාර රිද්මයට සත්තු වශී වුණා. ඔවුන් සෙමින් මෙම මායාකාරී බෙරය වටා එකතු වුණා. එන්නම තත්වය දරුණු වුණා. බෙරය වේගෙන් කැරකෙන්නට පටන් ගත්තා. මහ පොළවේ දූවිලි වේගෙන් ඉහළට කැරකුණා. ගස්වල කොළ ගස්වලින් ඈත් වෙමින් දූවිලි කුණාටුවටම එකතු වුණා. මේ සිදුවීම බලා සිටින්න තරම් ලස්සනයි, හැබැයි ඒ තරම්ම භයංකාරයි. ඒත් එක්තුම මේ විදිහට කැරකෙමින් තිබුණ දූවිලි කුණාටුව අතරින් රවුමට කැරකෙන දීප්තිමත් දොරටුවක් විවෘත වුණා. සූර කුතුහලයෙන් නමුත් ධෛර්යයෙන් දොරටුව අසලට පියමැන්නා. එසනින්ම සූරව දොරටුවෙන් ඇතුළට ඇදී ගියා. මොහොතකින් හැමදේම නිශ්චල වුණා. සූර වටපිට බැලුවා. තමා මේ ඉන්නේ කොහෙදයි විපරම් කළා. දෙහියනේ ලස්සන සූරට එකපාරටම කියුණා. මායාකාර දොර ඇතුලෙන් සූර ඇවිත් හිටියේ ලස්සන ලෝකයකට. හරිම ලස්සනයි. හැම තැනකම ඉන්න මිනිස්සු අතේ මොකක්ම හරි සංගීත භාණ්ඩයක් තියෙනවා. ඔවුන් එම භාණ්ඩය වාදනය කරනවා. එයාලට ලස්සනට වාදනය කරන්නත් පුළුවන්. ඇත්තමයි, මේක නම් දිව්‍යමය සංගීතයක්. සූර තමාටම කියාගත්තා. සූර තව ටිකක් ඉදිරියට ගියා. තමන්ගේ ලෝකයට පැමිණි අමුත්තාව පිළිගන්න දිව්‍ය ලෝකයේ සුර දූතයන් ඉදිරියට ආවා. ඔවුන් සූර වටේ රැස් වෙමින් දිව්‍යමය සංගීතයන් වාදනය කළා. සූරයේ සංගීතයන් ඇතුලේ අතරමං වුණා. සූර මේ සංගීතයට ආදරය කළා. තමාටත් මේ තරම් ලස්සනට වාදනය කරන්න පුරුවන් වුණා නම් කියලා තනියම සිතුවා. සූරගේ සිතුවිලි මම දිව්‍යමය මිනිසුන්ට දැනුණා. සූරගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න කියලා ඔවුන් සූරට සංගීතයෙන්ම ආශිර්වාද කළා. ආශිර්වාද සංගීතයේ කෙමෙන් නැසී යන්න පටන් ගත්තා. එසැනින්ම සූර නිදිපැදුරෙන් අවදි වුණා. වටපිට බැලුවා. තමා මෙතරම් වේලාවක් දැක්ක ඇතියේ සුන්දර සිහිනයක් බව සූර තේරුම් ගත්තා. රාත්‍රිය අවසන් වුණා. සුපුරුදු පරිදි සූර තමාගේ දවසේ වැඩ කටයුතු ටික පටන් ගත්තා. තම්මැට්ටමත් අරගෙන නිවසින් පිටත් වුණා. තමාගේ සුපුරුදු ස්ථානය වුණ චතුරශ්‍රය ළඟට ගියා. බෙර වයන්න පටන් ගත්තා. සූරට වෙනසක් තේරුණා. වාදනය තමාගේ පාලනයෙන් තොර බව සූරට තේරුණා. සිහිනෙන් දුටු දේවදූතයන් තමාට ඇත්තටම ආශිර්වාද කරලා තියෙන බව තේරුම් ගත්තා. සූර සතුටින් වාදනය කළා. පෙරදාට වඩා මිහිරි වැසෙන සූරගේ සංගීතයට මිනිසුන් වශී වුණා. චතුරශ්‍රය පුරාම ගම්වැසියන්ගෙන් පිරී ගියා. ඔවුන් සූරගේ වාදන හැකියාව මහත් සතුටින් අගය කළා. එතෙන් පටන් සූරගේ සංගීතයේ රස විඳීම එම ගමේ ගම්වැසියන්ගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් වුණා.